Hi guys, welcome back to my IAK YouTube channel. අද වීඩියෝ එකෙන් ගේන්නේ crayfish වල tank setup එකක්. මම කලින් කරා beta tank setup එකක්. ඒක බැලුවේ නැත්නම් ගිහිල්ලා බලන්න. මම ඒකේ link එක පල්ලෙහා description එකේ දාන්නම්. වීඩියෝ එකට යන්න කලින් මුලින්ම මතක් කරන්න ඕනේ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි වැඩි කතාවක් නැතුව වීඩියෝ එකට යමු. ඉතින් සෙටප් එකේ ෆයිනල් ලුක් එක කොහොම තමයි තියෙන්නේ. ටෑන්ක් එක ගැන කතා කරොත් ටෑන්ක් එකේ දිග අඩි 4යි, පළල අඟල් 8යි, උස අඟල් 10 ටෑන්ක් එකක්. මේක ඇත්තටම ටෑන්ක් එකක් වෙනුවෙන්ම හදපු එකක් නෙමෙයි. මේක ෆිල්ටර් බොක්ස් එකක්. මේක පස්සේ ඕන් නැති වෙච්ච නිසා තමයි මම දැන් ටැංකියක් විතර මේක යූස් කරන්නේ. සෙටප් එකට පැලයක් කියලා විශේෂ පැල වර්ගයක් මම ඇඩ් කරගෙන නැහැ. ඇඩ් කරගන්නත් බෑ මොකද මේකට එකතු කරගන්නේ අපි ක්‍රේෆිෂ් නිසා. මොකද ක්‍රේෆිෂ්ලා පැල කනවා. එහෙනම් අපි දැන් ටැංකියට මාළු ඇඩ් කරගමු. ඉතින් ගයිස් ඔහොම තමයි අද වීඩියෝ එක.
යන්න කලින් මතක් කරන්න ඕනේ තාමත් channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් ගිහිල්ලා subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් තවත් දවසක හම්බෙමු. අදට ගිහිල්ලා නම් හැමෝටම සුබ දවසක්.